හෙලෝ බබාලා අපි කරන්න යන්නේ ගෙන් මෙන්න මේ ෆෝන් එකෙන් YouTube එකෙන් අර ඉස්සර කාලේ කාටුන් ටිකක් එහෙම දාලා දාන්නේ. කාටුන් වල සින්දුව දාන්නේ. ඔයාලා ඒ සින්දුව අහපු ගමන් මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නනවා. ඊට පස්සේ කට් කරනවා. හරිද? ඔයාලත් අහගන්න. ඔයා උදාහරණයකට ගමු බෙන්ටේ. මේ සවුන්ඩ් එක පොඩි කෑල්ලක් දානවා. හරි? ඒක පරණ කාටුන් එකක් නේ. මේ මෙයාලගේ මම අද බලන්න යන්නේ මේ දැන් කාලේ ඉන්න ළමයිගේ මේ ළමා කාලේ තියනවාද කියලා. වීඩියෝ එකට පටන් ගමු. මේ 2010න් පස්සේ ළමයිලා ටික නේද? මේ ඔන්න පළවෙනි සින්දුව දා ගන්නවා අහගන්න. මොකද්ද? මොකද්ද? දන්නේ නැද්ද? තප්පරයක් කියන. දන්නවද? දන්නවද? මේ අහලා නැහැ. පළවෙනි ප්‍රශ්නෙම මෙයාලා මේ අවුට් වුණා. හරි නමන්දකයි චූටි නෑ චන්ඩි ආගන්න මේ චන්ඩි කියලා නමක් කියනවා. මෙයාලට ඒත් නම කියාගන්න මේ නම මතකයිලු. කොහොමද මකාලයක් තියෙන කියලා ඔයාලම හිතාගන්න. දැන් බලමු මෙයාලා මේ දැන් නම් මං 100,000ක් ෂුවර් මෙයාලා මේක නම් කියනවා. තුන්වෙනි එක තුන අහගන්න. මේ බලන්න මොකද්ද මේ? රොන්සයා මං කිව්වනේ guys මෙයාලට ළමා කාලයක් නැහැ. මෙයන්නේ ඔය රෑට ඔය කතා හැම යන්නේ ඔය වැඩ කරලා ඉන්න අයට කාටුන් ටික දාලා දෙන්න උදේට යන සිරස එහෙම. රෑට මේ උදේට මෙයාලට ඒ කතා ටික දාලා යන්න. ඔය මේ TV channels වලට කියන්නේ මෙයාලා මේ කාටුන් බලන්නේ නැහැ. මේ මේක නම් කියාගන්න මොනොත් මම මේ මේකෙන් නෙවෙයි දෙන්නේ ඊළඟට අතින් දෙන්නේ බලාගන්න. මේකවත් හොඳට අහගන්න. ළමා කාලේ යන්න. චූටි මාටි හරි. ඒක අර මේ නම කිව්ව හින්දා මෙයාලා කිව්වා. ගමන්න මේකත් අහගන්න. දන්නවද? දන්නේ නැද්ද ඔයාලා? දන්න. ස්කූබිඩු. එහෙනම් අපි වරයි එහෙනම් අදට වීඩියෝ එක මේ වහින්න යන්නේ බයි කියන්න හැමෝටම. මේකෙන් හරි ඔප්පුණානේ දැන් කාලේ ඉන්න ළමයින්ට ළමා කාලයක් නැහැ. ඒක තේරුම් ගන්න. එහෙනම් අපි ගියා. good bye.